තෙරුවන් සරණයි. පින්වත් ඔබ හැමදෙනාටම ලැබුවා වූ 2026 යන නව වසර හැමදෙනාටම සුබම සුබ නව වසරක්ම වේවා කියලා සුබ පතනවා. ඉතින් හැමදෙනාටම ලැබුවා වූ නව වසරට සෙත්පතා තථාගතයන් වහන්සේ උපන් ලුම්බිනියේදලා සුවිශේෂී පින්කම් මාලාවන් කිහිපයක්ම සිද්ධ කරමින් පින්වත් ඔබ හැමදෙනාටත් පවුල හැමදෙනාටත් හිතමිත්‍රාදීන්ටත් ඒ වගේම ලෝවාසී සත්වයන්ටත් අපි විශේෂයෙන් සෙත් පෙතුවා ආශිර්වාදයන් සිද්ධ කළා. ඉතින් මේ මොහොතේදී නැවතත් අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. එහෙනම් තථාගතයන් වහන්සේ උපන් ලුම්බිනියේදලා විශේෂ පහන් ආලෝක පූජාවන්ද පූජා කිරීමෙන් ඒ වගේම විශේෂ මල් පූජාවන්ද පූජා කිරීමෙන් ඒ වගේම විශේෂ වන්දනාමාන සිද්ධ කිරීමෙන් පිරිත් දේශනාවන්ද සිද්ධ කිරීමෙන් මේ සෑම පැත්තකින්ම ලබාගත්තා සීලම් පුණ්‍ය ධර්මයේ බලයෙන් ඒ වගේම රත්නත්‍රයේ අනන්ත ආශිර්වාද බලයෙන් ඒ වගේම තථාගතයන් වහන්සේ උපන් ලුම්බිනියේ අනන්ත අනුභව බලයෙන් ඒ වගේම ලුම්බිනියේ වැඩ සිටින්නා වූ ඒ සියලුම ශ්‍රවඥ ධාතුන් වහන්සේලාගේ හා මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගේ අනුභව බලයෙන් පින්වත් ඔබ හැමදෙනාම ඒ වගේම ලෝවාසී සත්වයන්ම ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යත්වා ඒ වගේම ශ්‍රද්ධාවෙන් වැඩෙත්වා සීලෙන් වැඩෙත්වා දහම් දෙනුමෙන් වැඩෙත්වා ඒ වගේම ත්‍යාගයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා දීර්ඝායු සම්පත්තිය ලබත්වා කලන මිතුරන් හඳුනාගනිත්වා පවිටු මිතුරන් බැහැර කරත්වා අනුන්ට නින්දා අපහාස නොකරත්වා සිහි නුවණ දියුණු කරගනිත්වා පිනට හානි නොකරගනිත්වා තව තවත් පින් රැස් කරගනිත්වා සුවසේ ජීවත් වෙත්වා ඒ වගේම සාන්ත සුවයට පින්වත් ඔබත් පවුල හැමදෙනාත් හිත මිත්‍රාදීන් ලෝවාසී සත්වයත් සාන්ත සුවයට පත්වෙත්වා උතුම් අමා මහ නිවනින් සනසත්වා කියා සුබ පතමින් මේ වසරේදීත් හැමදෙනාට ආශිර්වාදයන් සිද්ධ කරමින් තථාගතයන් වහන්සේ උපන් ලුම්බිනියේදලා අපි සෙත් පෙතුවා ආශිර්වාදයන් සිද්ධ කළා. එහෙනම් හැමදෙනාටම ලැබුවා වූ 2026 යන නව වසර හැමදෙනාට සුබම සුබ නව වසරක්ම වේවා කියලා නැවතත් අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි උතුම් චතුරාර්ය සම්පත්තියම අවබෝධ වේවා. මම නේපාල් ලුම්බිනියේ ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.